ආයිබෝන් සියලුම දෙනාට සාදන පිළිගන්න අපේ YouTube channel එකට. ඉතින් අද අපි කතා කරන්නේ ඔයාලට power supply එකක් නැත්නම් කොහොමද සාමාන්‍යයෙන් සරල power supply එකක්, variable power supply එකක් output voltage එක වෙනස් වෙන්නේ නැති stable power supply එකක් කොහොමද ඔයා හදාගන්නේ කියන එක පිළිබඳව තමයි අද අපි කතා කරන්න යන්නේ. ඉතින් මේක කොච්චර සරලද කියනවනම් ඔයාලට දැක ගමන් තේරෙයි. ट्रांसिस्टर्स කීයද මේකට පාවිච්චි කරලා තියෙන්නේ සහ රෙසිස්ටර්ස් කීයකින් වගේද මේක හැදිලා තියෙන්නේ කියන එක ඔයාලට පැහැදිලි වෙයි කියලා හිතනවා. ඉතින් මේකේ තව පැහැදිලි කරොත් මේක කොහොමද වැඩ කරන්නේ සහ එතකොට මොකක්ද මේකේ බැලන්සින් ඉන්පුට් ඒ ඔක්කොම අපි අද සාකච්ඡා කරමු. හරි. ඉතින් ඉස්සලාම මෙතන තියෙනවා මම හිතනවා ඔයගලන්ට පැහැදිලි වෙයි කියලා මවුස් එකේ කර්සර් එක යන විදිහට ඉන්පුට් පෙයා ට්‍රාන්සිස්ටර්ස් දෙක මෙතන තියෙනවා. එතකොට මෙන්න මෙතන මම කරන්ට් සෝස් එකක් හදාගෙන තියෙනවා මෙතන මිලි ඇම්පියර් දෙකක. කියන්නේ මිලි ඇම්පියර් දෙකක් තමයි මම මෙතෙන්ට දීලා තියෙන්නේ කරන්ට් සෝස් එකක් විදිහට. ඉතින් ඔයගොල්ලෝ ගන්න වෝල්ටේජ් එක අනුව මෙතෙන්ට ඔයගොල්ලන්ට රෙසිස්ටර් එකක් කැල්කියුලේෂන් කරලා දාන්න පුළුවන්. මිලි ඇම්පියර් දෙකක රෙසිස්ටර් එකක් මෙතෙන්ට ඔයාලට කැල්කියුලේෂන් කරලා දාන්න පුළුවන්. ඉතින් ඒක සරලයි. ඉතින් ඊට පස්සේ මෙන්න මෙතන R1 කියලා රෙසිස්ටර් එකක් තියෙනවා. ඉතින් මේ රෙසිස්ටර් එකත් ඉතාමත් විශේෂයි මේ සර්කිට් එකේ වැඩ කටයුතු කරගන්න. ඉතින් මේ රෙසිස්ටර් එක තෝරන්නේ කොහොමද? ඉතින් මේ රෙසිස්ටර් එක තෝරනකොට මෙන්න මෙතන මිලි ඇම්පියර් දෙකක් තමයි මෙතන කරන්ට් සෝස් එක තියෙන්නේ. එතකොට එක මිලි ඇම්පියර් එකක් මෙතනින් යනවා. අනිත් මිලි ඇම්පියර් එක මේක හරහා ග්‍රවුන්ඩ් වෙනවා. ඉතින් මිලි ඇම්පියර් එකක් අපිට මිලි ඇම්පියර් එකක් හොල්ලන්න ඕන නම් يعني අපි මේක චලනයක් තමයි මෙතන සිද්ධ කරන්නේ. එතකොට අපිට මෙන්න මෙයාගේ يعني මෙන්න මේ ट्रांसिस्टर එකේ මිලි ඇම්පියර් එකක් කියන්නේ මිලි ඇම්පියර් එකක් තමයි අපි බේස් එකට දෙන්නේ. කියන්නේ බේස් එක සමාන මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක ඔඩියෝ ඇම්ප්ලිෆයර් කැල්කියුලේෂන් වලදී ටිකක් වෙනස් වෙනවා. මොකද මෙයාට අපි මේක දල වශයෙන් තමයි අද කැල්කියුලේෂන් එක වල සරල විදිහට තමයි කියා දෙන්නේ. නැත්නම් අපිට මෙතන පල්ලෙහාට එන මිලි ඇම්පියර් ප්‍රමාණය බලන්න ඕනේ. ඊට පස්සේ මෙයා ලබා ගන්න මිලි ඇම්පියර් ප්‍රමාණය බලන්න ඕනේ. ඒ කියන්නේ අවුට්පුට් එකට ලබා ගන්න මිලි ඇම්පියර් ප්‍රමාණය බලන්න ඕනේ. මෙයාගේ ගේන් එක බලන්න ඕනේ. ඒ වගේ සිද්ධාන්ත ටිකක් තියෙනවා ඔඩියෝ ඇම්ප්ලිෆයර් පැත්තට යනකොට. ඉතින් අපි සරලවද කතා කරන්නේ කොහොමද මේක ටක් ගාලා හදාගන්නේ. ඉතින් ට්‍රාන්සිස්ටර්ස් කීපයකින්. හරි. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මේ ට්‍රාන්සිස්ටර් එක ගත්තොත් ඔයාලට මේ රෙසිස්ටර් එක 1K එකක් පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේක සාමාන්‍යයෙන් පොදු ට්‍රාන්සිස්ටර් එකක් ඔයාලට කඩවල වලින් ගන්න පුළුවන්. මොකද වෝල්ටේජ් 150ක් වගේ එමිටර් කලෙක්ටර් ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. හරි. ඉතින් මේක තෝරන්නේ මෙතන තියෙනවා බේස් ටු එමිටර් වෝල්ටේජ් එක. බේස් ටු එමිටර් වෝල්ටේජ් එක සාමාන්‍ය මේක වෝල්ටේජ් එකක් වගේ. ඉතින් වෝල්ටේජ් එකේදී මිලි ඇම්පියර් එකක් මේ ග්‍රවුන්ඩ් කරන්න. ඒ කියන්නේ මෙයා වැඩ කරන්න. ඉතින් අපි 1K එකක් යොදාගෙන තියෙනවා. ඉතින් ඇම්පියර් එකේ ඒ කියන්නේ වෝල්ටේජ් එකේදී මිලි ඇම්පියර් එකක් අපි ග්‍රවුන්ඩ් කිරීමේ හැකියාව මේ 1K එක හරහා ලබාගෙන තියෙනවා. ඉතින් මේ බේස් එමිටර් වෝල්ටේජ් එක අනුව තමයි ඒක වෙනස් වෙන්නේ. සාමාන්‍යයෙන් පෙළක් ඒවායේ 1.5 තියෙන ඒවා තියෙනවා. ඉතින් ඒක බලන්න ඕනි. ඉතින් 1.5 නම් අපිට මේක 1.5 කී වගේ පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා ගැටලුවක් නැතුව. ඉතින් ඒ විදිහට තමයි මෙතන මේ R1 කැල්කියුලේෂන් එක සිද්ධ වෙන්නේ. ඉතින් මේකත් ඔයාලට සරලයි තමයි ලේසියෙන් කැල්කියුලේෂන් කරගන්න පුළුවන්. එතකොට මෙතන 1K එකක් අරන් තිනවා. ඉතින් මේකත් සාමාන්‍ය 2.2 කී එකත් වගේ ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් අපි බලමු මේ කට්ටිය කරන්ට් කොහොමද මෙයා පාවිච්චි වෙන්නේ කියලා. ඉතින් මේ ඔක්කොම ට්‍රාන්සිස්ටර්ස් නිසා මේවා කරන්ට් ඩිවයිසස්. ඒ කියන්නේ ට්‍රාන්සිස්ටර්ස් අපි සලකන්නේ කරන්ට් ඩිවයිසස් විදිහට. MOSFET තමයි වෝල්ටේජ් ඩිවයිසස් විදිහට අපි සලකන්නේ. ඉතින් මේක තමයි සරල සර්කිට් එක. ඊට පස්සේ මෙතන අපි ගේන් එක හදලා තියෙනවා. ඒ කියන්නේ අපිට අවුට්පුට් එකේ ගේන් එක මම 10ක් විදිහට තමයි මේක හදලා තියෙන්නේ.
ඒ කියන්නේ අපි ඉන්පුට් එකක් දුන්නාම ඒක 10 ගුණකින් වැඩි වෙලා තමයි අවුට්පුට් එකෙන් අවුට් වෙන්නේ. ඒ විදිහට තමයි හදලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන ඉන්පුට් වෝල්ටේජ් එක වෝල්ටේජ් 50ක් කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ අපිට වෝල්ටේජ් 60 70 වුණත් මෙයාට දෙන්න පුළුවන් ගැටලුවක් නැහැ. වෝල්ටේජ් 80 90 100 ඒ වගේ දෙන්නත් පුළුවන් ගැටලුවක් නැහැ. ඉතින් මෙන්න මෙතන මේ ට්‍රාන්සිස්ටර් එක අපි බාජකල් තියනවා අවුට්පුට් එකේ රෙගුලේටර් සිස්ටම් එකට. ඉතින් මෙතන ලෝඩ් එක අපි ඇම්පියර් 5ක් කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ ඇම්පියර් 5ක් තමයි අපේ අවුට්පුට් ලෝඩ් එක. ඇම්පියර් 10 වුණත් ගන්න පුළුවන්. ඉතින් මේකේ අපි බලන්න ඕනි මෙතන power dissipation එක. ඒ කියන්නේ මෙන්න මේ ට්‍රාන්සිස්ටර් එකෙන් power dissipation එක සිද්ධ වෙනවා. මොකද මේ ට්‍රාන්සිස්ටර් එක වැඩ කරන්නේ variable resistor එකක් විදියට. එතකොට අපිට අපි හිතමු දැන් වෝල්ටේජ් 50කින් 30ක් ගන්නවා කියලා. එතකොට අපි වෝල්ටේජ් 20 ඩ්‍රොප් කරන්න ඕනි අපි ගන්න ඇම්පියර් ප්‍රමාණයත් එක්ක. එතකොට ඒක පිට වෙන්නේ මේකේ power dissipation එක තාපයේ විදිහට තමයි මෙතන පිට වෙන්නේ. ඉතින් ඒක අඩු කරන්න තව ක්‍රමයක් තියෙනවා. අපිට පුළුවන් ෆේස් කීපයක් පාවිච්චි කරන්න. අපි හිතමු දැන් අපි ඒක ඉස්සරහට කතා කරනවා. නැත්නම් ඔයගොල්ලෝ මෙහෙම කිව්වට තේරෙන්නේ නැති වෙයි. ඉතින් අපි මේක සිමුලේෂන් එක දාලා බලමු. හරි. ඉතින් මම හිතනවා මේක පැහැදිලි කියලා ඇති වෙයි කියලා ඔයාලට. හරි. ඉතින් මම ඉන්පුට් එකට වෝල්ටේජ් 3ක් දීලා තියෙනවා. එතකොට අපිට අවුට්පුට් එක වෝල්ටේජ් 30ක් අවශ්‍ය කරනවා අපේ අවුට්පුට් එකට. මම සිමුලේෂන් එක දැම්මා. ඊට පස්සේ මෙතන අවුට් එක ගත්තා. එතකොට ඇවිල්ලා තියෙනවා අපිට 29යි ගාණක්. මොකද මේක ඔප් ඇම්ප් එකක් නෙමෙයි. හරියටම මේක අපි හිතමු දැන් මේ ආකාරයෙන් හරියටම අවශ්‍ය නම් ඒ කියන්නේ 3ක් ඉන්පුට් කරාම 30ක් එන්න අවශ්‍ය නම් අපිට අර audio amplifier වගේ deeply මේකේ calculation එක ගන්න ඕනි. එතකොට මේ අපි හිතමු දැන් මේ ඉන්පුට් එකෙන් කරන්ට් එකයි මෙතන අවුට්පුට් කරන්ට් එකයි ග්‍රවුන්ඩ් කරන්ට් එකයි ඔක්කොම ගලපන්න ඕනි. ඊට පස්සේ මෙයාට එන ඉන්පුට් කරන්ට් එක ඒවත් මෙතන මෙයාගේ අවුට්පුට් කරන්ට් ඒ ඔක්කොම ගලපලා තමයි හදන්න ඕනි. ඉතින් මම හිතන්නේ දල වශයෙන් ඔයාලට මේක මේ වෝල්ටේජ් එක අහම වෙනස් වෙන්නේ නැහැ. ඉතින් මම හිතනවා ඔයාලට දල වශයෙන් මේක ප්‍රායෝගික වෙයි කියලා මේ විදිහට මේක වැඩ කරන්න. හරි. ඉතින් මේක Vout එක වෝල්ටේජ් 30ක් තියෙනවා. ඉතින් අපි මේක වෝල්ටේජ් 20කට අඩු කරලා බලමු. ඉතින් 19යි 4යි ගාණක් එනවා. මේ වගේ. ඉතින් අපිට මේක තව මදි නම් අපිට පුළුවන් පොඩි වෙනස්කමක් කරන්න. මෙන්න මෙයාගේ අපි අඩු කරන්න පුළුවන් මෙන්න මේ resistors එකේ value එක. මොකද මේක input current එක ටිකක් අඩු නිසා. ඒ කියන්නේ මෙයාගේ මේ transistor එකේ input current එක ටිකක් අඩු නිසා අපිට ඒක වෙනස් කරන්න පුළුවන්. 45 දාම ඊට පස්සේ මේක දෙකට බෙදනවා. ඊට පස්සේ මේ input එකත් අපි වෙනස් කර ගන්නවා. 4.5 කියලා. හරි. එතකොට අපිට ඇවිල්ලා තියෙනවා 19.6ක් කියලා. ඉතින් මේ වගේ අපි මේ වේව් ෆෝම් එක ඔයාලට ඇදක් පේන්න පුළුවන්. හරි. يعني මේක ලොකු ඇදයක් නෙමෙයි. දැන් අවුට්පුට් එකේ වේව් ෆෝම් එකේ ඇද වෙලා එන්න කියලා ඔයාලට හිතෙන්න පුළුවන්. ඉතින් මේක ඇදයක් නෙමෙයි. ඉතින් ඇදයක් නෙමෙයි කියන හේතුව මෙතන තියෙනවා 19යි අපි 19යි මිලිවෝල්ට් 628ක්. හරි. එතකොට 628ක් තියෙනවා මිලිවෝල්ට්. එතකොට අපි හිතමු මේ උඩම හරියෙන් ගත්තොත් ඒත් තියෙන අපිට 19යි 628ක් තියෙනවා. එතකොට අපිට ඊටමත් ඒ කියන්නේ අපිට නැනෝ වෝල්ට් වගේ ප්‍රමාණයකින් තමයි මේක වෙනස් වෙලා තියෙන්නේ. මේ අන්තිම එක තමයි වෙනස් වෙලා තියෙන්නේ. 6 7 8 වගේ තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අන්තිම එකෙන් තමයි වෙනස් වෙන්නේ. ඒක අපිට නොගැනී හැකි මට්ටමේ වෙනස් වීමක්. ඉතින් මේක වේව් ෆෝම් එක ඇදේ කියලා තිබුණාට. හරි. ඉතින් මේක තමයි දැන් සරල සර්කිට් එක අපි වෝල්ටේජ් ඇඩ්ජස්ට්මන්ට් එකකට යනවා. ඉතින් අපි මේකේ තියෙන අපිට මේකේ ප්‍රශ්න එනවා අපිට 1 වෝල්ට් උනත් ගන්න පුළුවන්
මේ 1 වෝට් වලින් ඇම්පියර් 5ක් වුණත් අපිට මෙයාගෙන් ගන්න පුළුවන්. ඉතින් මේ ගැනීමේදී අපිට එන ප්‍රශ්නේ තමයි මෙතන power dissipation එක. ඒ කියන්නේ මේ transistor එක හරහා power එක 242ක් dissipate කරනවා මෙයාගේ මේ power ප්‍රශ්න නිසා. ඉතින් මේක ඔයාලට පැහැදිලි ඇති. ඉතින් අපිට කරන්න තියෙන මෙතන අපිට පුළුවන් වෙන power source එකක් දෙන්න. ඒ කියන්නේ මෙයාගේ මේ වැඩ ටික කරගන්න අපිට වෙන power source එකක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ අඩු voltage එකකදී අඩු power එකක් වැඩි voltage එකකදී වැඩි power එකක් අපිට මෙයාගේ power input එක විදිහට select කරන්න පුළුවන්. ඉතින් op amp එකක් දාලා ඒක අපිට selected විදිහට relay එකකින් හදන්න පුළුවන්. අපි හිතමු දැන් voltage අපි 20 තියෙනවා කියලා. එතකොට නැත්නම් 15 ඒ වගේ 20 වැඩි වුණා වෙන supply එකකට මාරු වෙන්න 20ට අඩු වුණා වෙන supply එකකට මාරු වෙන්න අපිට හදන්න පුළුවන්. ඒ කියන්නේ අපි තව V එකක් දාලා බලමු. හරි. එතකොට අපිට 20න් ගලොත් අපිට power dissipation එක 94ක් වගේ වෙනවා. එතකොට ඔයගොල්ලෝ අඩු voltage එක වැඩ කරනවා නම් ඔයගලන්ට මේක voltage 10 වුණත් කරගන්න පුළුවන් ගැටලුවක් නැතුව. එතකොට voltage 44කට බහිනවා watt එක 44කට බහිනවා මේකේ power dissipation එක. ඒ කියන්නේ ඔයාලා කරන වැඩේ අනුව ඔයාලා මේකට power input එක තෝරාගත යුතුයි. කියන්නේ ලොකු voltage එකද නැත්නම් normal voltage කියන එක ඔයාලා තීරණය කරගත යුතුයි. කොහොමද මෙයාගෙන් ඔයාලා වැඩ ගන්න කියන එක අනුව තමයි මෙතන selected වෙන්නේ. නැත්නම් ඔයාලට මේකේ power dissipation එක මේ වගේ ලොකු වගේකට යනවා 242ක් වගේ වෙනවා. එතකොට මේ transistors තියෙන්නේ damage වෙනවා අනිවාර්යෙන් පුපුරනවා. මොකද සාමාන්‍යයෙන් watt 100 වගේ තමයි power dissipation එක මේ transistor වල තියෙන recommended අගය. ඉතින් තව අපිට දෙයක් කරන්න පුළුවන් මේ transistor එකට බර අහු වෙනකොට මේක damage වීමේ හැකියාව වැඩි නිසා අපිට පුළුවන් මෙයා හරහා තව දෙකක්. ඒ කියන්නේ තව දෙන්නෙක් අපිට මෙයාගෙන් දාන්න පුළුවන්. අපි මේ වගේ ගත්තොත් හරි. එතකොට එක ට්‍රාන්සිස්ටර් එකකට 121ක් වගේ ඇවිල්ලා තියෙනවා. අපිට ට්‍රාන්සිස්ටර් 4ක් වගේ දාන්නත් පුළුවන්. ඉතින් එහෙම දාලා එහෙකට වෝල්ටේජ් 50ෙන්ම අපිට මේක power dissipation එක අයින් කරලා දාන්න පුළුවන්. ඉතින් ඒ අයින් කළත් ඔයාලගේ power එක අපත යනවා අනිවාර්යෙන් අර 240 ගාන අපත යනවා. ඉතින් ඔයගලන්ට කරන්න තියෙන්නේ අර වගේ පොඩි වැඩ කරනවා නම් පොඩි වෝල්ටේජ් එකකින් මේකට සප්ලයි දෙන එක තමයි ඊටමත් සුදුසුම වැඩේ. ඒ කියන්නේ අපි ගත්තොත් මේ විදිහට අපි මේකට කනෙක්ට් කළොත් අපිට එක්කෙනෙකුට 22ක් වගේ ඇවිල්ලා තියෙනවා power dissipation එක voltage එකේදී. අපි voltage 5කේදී වගේ වැඩ කරනවා නම් අපිට watts 13ක් වගේ තමයි එක transistor එකකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ වගේ ඔයාලට මේක හදාගැනීමේ හැකියාව තියෙනවා. මේ output එක වෙනස් කළා. ඒ කියන්නේ output එකට එන voltage එක වෙනස් කළා ඔයාලට මේ circuit එක හදා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේක ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් අපි අනිත් ट्रांजिस्टर එක ගත්තොත් මෙයාගේ power dissipation එක සිද්ධ වෙනවා. අපිට නිකන් normal එකක් දාන්න බෑ. සාමාන්‍යයෙන් මෙයාගේ watt 3ක් වගේ උපරිම power dissipation එකක් එනවා. ඉතින් අපිට දාන්න පුළුවන් මේක
අපිට P channel sorry එතකොට මේ PNP transistor එකක් දාන්න පුළුවන් watts 3ක් dissipate කරන. ඉතින් අනිවාර්යෙන් heat sink එකක් ඔයාලට මේකට දාන්න සිද්ධ වෙනවා. ඉතින් ඔයාලා බලන්න සාමාන්‍යයෙන් මේකට දාන්න පුළුවන් transistor එක මොකක්ද කියලා. ඉතින් ඔයාලට කැමති එකක් දාගන්න පුළුවන් watt 3ක් dissipate කරන්න අවශ්‍යයි. ඉතින් ඒකට සුදුසු transistor එකක් ඔයාලා තෝරාගත යුතුයි. හරි. ඉතින් ඔයාලන්ට 4ක් 5ක් වුණත් මේ දිගට දාගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. එතකොට එක්කෙනෙකුට ලැබෙන බර අඩු වෙන එක විතරයි වෙන්නේ. ඉතින් මේක තමයි සරල සර්කිට් එක. ඉතින් අපි බලමු වෝල්ටේජ් 40ක් වගේ ගන්න පුළුවන්ද කියලා. හරි. ඉතින් මෙහෙම එරර් එකක් එනවා මෙතන. මොකද එරර් එකක් එන්න හේතුව මේ මෙන්න මෙතන අපි මෙතන ලෝඩ් එකක් විදිහට තමයි දීලා තියෙන්නේ. ඒ වුණාට අපි සප්ලයි එක දීලා තියෙන්නේ මෙතන වෝල්ටේජ් 10 නිසා අපි මෙතන 50ට සෙට් කරනවා 50යි ප්‍රෝබ් එක. ඊට පස්සේ අපි ආයෙ රන් කරනවා. ඊට පස්සේ මෙතන අපිට අවිලා තියෙනවා 39යි 631ක් කියලා මේ V out එක අපිට මෙතනින් අවිලා තියෙනවා. ඉතින් මේ වගේ ඔයාලට වෙනස් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ සර්කිට් එක තම සාර්ථක සර්කිට් එකක්. ඉතින් ඊටම සරලයි. මේවයි නම් පවර් ඩිසිපේෂන් එකක් නැහැ. අපිට පවර් ඩිසිපේෂන් එක බලන්න පුළුවන්. 2 මිලිවොට් වගේ තමයි පවර් ඩිසිපේෂන් එක. එතකොට 1K එකේ අපිට ඊටමත් අඩු මයික්‍රෝවෝල්ට් ගානක් තමයි තියෙන්නේ. මයික්‍රෝවෝට් 700 ගානක් වගේ තමයි තියෙන්නේ. ඊටමත් අඩුයි. ඉතින් මේකෙත් බැලුවොත් මිලිවොට් 28යි. එතකොට මෙයාගේ මිලිවෝල්ට් 3යි. එතකොට මෙයාගේ මයික්‍රෝවෝට් ගානක් තියෙන්නේ. ඉතින් ඉතාමත් සරලයි. ඉතින් අපි මේ ට්‍රාන්සිස්ටර් එක බලුවොත් මේකේ මිලිවෝල්ට් 72යි තියෙන්නේ. ඉතින් ඉතාම සරල විදිහට මේ සර්කිට් එක ඔයාලට හදාගන්න පුළුවන්. ඉතින් මේක තමයි වෝල්ටේජ් කන්ට්‍රෝල් සරල සර්කිට් එක. අපි ඊළඟ වීඩියෝ එකකින් බලමු කොහොමද මෙයාට කරන්ට් එක ඇඩ් කරන්න කියලා. ඒ කියන්නේ අපි හිතමු දැන් අපේ තියෙන සප්ලයි එකක කරන්ට් කන්ට්‍රෝලින් සිස්ටම් එකක් තියෙනවානේ. ඒ කියන්නේ අපි හිතමු දැන් කොන්ස්ටන්ට් කරන්ට් මෝඩ් එක, ප්‍රොටෙක්ෂන් මෝඩ් එක. ඒක කොහොමද අපි ඇඩ් කරන්න කියලා ඊළඟ වීඩියෝ එකේදී බලමු. ඉතින් මම හිතනවා ඔයාලට මේක පැහැදිලි වෙන්නේ නැති කියලා. මේක පවර් ඩිසිපේෂන් කතාව සහ මෙතන වෝල්ටේජ් ඉන්පුට් කොහොමද වෙනස් කරගන්න කියලා. ඉතින් ඒකට ඔයාලට කරන්න ඕනේ මෙතන ඉන්පුට් එකෙන්ම කම්පැරටර් එකක් දාලා මොස් කියන්නේ සාමාන්‍යයෙන් රිලේ එකක් දාන්න පුළුවන් මෙතන කඩන්න. ඒ කියන්නේ ලෝ වෝල්ටේජ් එකකින් වැඩි වෙනකොට හයි වෝල්ටේජ් එක සිලෙක්ට් කරන විදිහට මෙතනින්ම ඔයාලට ඔප් ඇම්ප් එකක් දාලා රිලේ එකක් ඔන් ඔෆ් කරගන්න පුළුවන්. නැත්නම් ඔයාලට ඔප් ඇම්ප් දාන්න ඕනේ නැහැ. කම්පැරටර් එකක් දැම්මත් ඇති ඔන් ඔෆ් කරගන්න නිසා. හරි. ඉතින් මේක තමයි වෝල්ටේජ් කන්ට්‍රෝල් සිස්ටම් එක පවර් සප්ලයි එකේ පවර් සප්ලයි ඩිසයින් පළවෙනි පාර්ට් එක. ඉතින් අපි බලමු ඊළඟ වීඩියෝ එකකින් කොහොමද අපේ දෙවෙනි පාර්ට් එක කරන්ට් කන්ට්‍රෝල් සිස්ටම් එක මේකත් එක්කම යන්නේ කොහොමද කියලා.